තවමත් ලංකාවේ සැලකිය යුතු තරම් රෝගීන් පිරිසක් තමන්ට සුව කළ නොහැකි නිදන්ගත රෝගයක් තියෙනවා එක්ක දන්නේ නැහැ නැත්නම් දැනගෙන හරියට බෙහෙත් බොන්නේ නැහැ. අද මම කතා කරන්නේ අපි නොදැනුවත්වම මාරය අපි ළඟට ඇවිල්ලා දොරට තට්ටු කරනකම්ම අපිට කිසි ගාණක් නැති අපේ වගකීම් විරහිත ක්‍රියාකලාප කිහිපයක් පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ මිත්‍යා මත ටික අයින් කරගත්තොත් අපිට පුළුවන් මැරෙන්න ඉන්න 100,000 ගානකේ ජීවිත බේර ගන්න. ඒක නිසා වීඩියෝ එක හොඳට අහගන්න සහ අමතක කරන්න එපා. මේක පොඩි ෂෙයා කරලා තව කෙනෙක්ට දැනුවත් වෙන්න මේක බෙදන්න. පළවෙනි කාරණාව. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ නිදන්ගත රෝගයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ සීනි, ඒ වගේම ප්‍රෙෂර් සහ නිහඬ මාරයා කොලෙස්ටරෝල්. මෙන්න මේ රෝගී තත්ත්ව තුන ලංකාවේ බොහොම ශීඝ්‍ර විදිහට වැඩි වෙනවා. මේකට අපි අහනකොට විශේෂයෙන් මේ තරුණ ළමයින්ගේ අපි මේ පරීක්ෂණ කරනකොට මේ වහු වෙනකොට ගොඩක් අය කියන කතාවක් තමයි මේ කොරෝනා ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ තමයි මේක උනේ කියලා. පිළිගත් විද්‍යාත්මක සාධක තවමත් මේක නැහැ. හැබැයි පිළිගත් සාධක කීපයක් තියෙනවා. මේව බලන හැම ළමයෙක්ගෙම විශේෂයෙන් මේ තරුණ කණ්ඩායම අවුරුදු 20 30 කණ්ඩායමේ සමහර අය 40 අයගේ බොහෝ අය මේ කඩවල් වලින් කෑම කන අය. විශේෂයෙන් මේ ෆාම් බේස් ඔයිල්ස් මේ ෆාම් ඔයිල් කියන දේවල් අඩංගු ආහාර. ඒකේ විශේෂම ඔය කඩවල් වල භාවිතා කරන විශේෂම ආහාර කර්මාන්තයේ භාවිතා කරන බොහෝමයක් ආහාර වලට මෙන්න මේ ෆාම් ඔයිල් සහ අනිකුත් අහිතකර තෙල් වර්ග අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි අපේ කැලරි පරිභෝජන ඉතාමත්ම වැඩි. ඒ කියන්නේ යාන වාහන වල, බයිසිකල් කාර් වල, බස් වල ගමන් බිමන් යන අපි කන කෑම ප්‍රමාණය දෛනිකව දහණය වෙන්නේ නැහැ. ඒතකොට අමතර කැලරි තෙල් හැටියට තැම්පත් වෙනවා. විශේෂයෙන්ම උදරේ ආදී ප්‍රදේශවල තැම්පත් වෙන මේ අධිකතර මේදේ නිසා ඔබේ බර වැඩි වෙනවා. ඔබේ බර වැඩි වෙනකොට ඔබට මේ සංකූලතාව මෙන්න මේ ලෙඩ ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ අවවාදය ඔබට નિયમિત පරිදි ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ සායන වෛද්‍යවරයා දෙන පරීක්ෂණ ටික රුධිර පරීක්ෂණ ටික පිළිවෙලට කරලා ඒ අනුව වෛද්‍ය අවවාද අනුව කටයුතු කරන්න. ගොඩක් දෙනෙක් අපිට කියන කතාවක් තමයි ડોක්ටර් මේවා පුරුද්දට යයි ප්‍රෙෂර් පෙති බිව්වහම පුරුද්දට යයි කොලෙස්ටරෝල් බිව්වහම අපෝ ડોක්ටර්ස්ලා දිගටම දෙනවා. දැන් කොලෙස්ටරෝල් අඩුයි දැන් මට නවත්තන්න පුළුවන්. මේ විදිහට මිත්‍යාමත රාශියක් තියෙනවා. පළවෙනි දේ වෛද්‍යවරයෙක් යම්කිසි ඖෂධයක් නියම කරන්නේ මේ ලෝකේ දීලා තියෙන සම්මත අනුව අපිට තියෙන ගයිඩ්ලයින්. ඒතකොට කොලෙස්ටරෝල් පෙත්තක් පටන් ගත්තොත් ඔබට විශේෂයෙන්ම ප්‍රෙෂර් වගේ තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියා වගේ තියෙනවා. මේ කොලෙස්ටරෝල් පෙත්ත නැවැත්වීමේ හැකියාවක් අපිට නැහැ. මොකද පෙත්ත නැවැත්තුවොත් ඔබට හෘදයාබාධ වැළඳීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඔබව හෘදයාබාධයකින් වළක ගන්න, ඔබේ ජීවිතේ බේර ගන්න ඔබේ වෛද්‍ය උපදේශයට අනුව කොලෙස්ටරෝල් පෙත්තක් ඔබට ගන්නට වෙනවා. 2 ප්‍රෙෂර් පෙති ගත්තොත් පුරුද්දට යනවා. වැදගත් වෙන්නේ මේ පුරුද්දට යන එක නෙමේ ඔබට ඔබේ රුධිර පීඩනය අවශ්‍ය කරන ප්‍රශස්ත මට්ටමේ තිබෙනවාද කියන එක. උදේට මතක තියාගන්න රුධිර පීඩනයේ මුල් අවස්ථාවේදී ඔබට කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. අපේ රෝගීන්ගේ අනිත් මිත්‍යා මතය තමයි මගේ ඇඟට පතට කිසිම ලෙඩක් දැනෙන්නේ නැහැ නේ, කිසිම අමාරුවක් නැහැ නේ. ඒක නිසා මට බෙහෙත් ඇත්තටම බොන්න ඕනේද? ඔය මීටරේ 140යි 98යි 90 තිබ්බර ડોක්ටර් මට ඇඟට අමාරුවක් නැහැ නේ. මට බෙහෙත් බොන්න එපා. මම කෑමෙන් පාලනය කරගන්නම්. කෑමෙන් පාලනය කරගන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඔබ ගන්න ලුණු ප්‍රමාණය ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ සීනි තාමත්ම අවම වශයෙන් පරිභෝජනය කරන්න ඕනේ. තෙල් අවම වශයෙන් පරිභෝජනය කරනවා. අපි කියනවා කඩ කෑම කන්න මෙපා මේ LDL වැඩි වෙනවා. ඒවා අනිවාර්යයි. නමුත් ඒ ආහාර පාලනය ප්‍රමාණවත් මදි මේ වැඩි වෙච්චි රුධිර මට්ටම අඩු කරන්න. මේ ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් මදි ඒ වැඩි වුණු සීනි ප්‍රමාණය, වැඩි වුණු කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න. ඒ නිසා වෛද්‍යවරයා ඔබට ප්‍රෙෂර් පෙති දෙන්නේ අර ප්‍රශස්ත මට්ටමට තියාගන්න. මතක තියාගන්න අධික රුධිර පීඩනයේ නිහඬ මාරේක් ඔබේ හදවත ටිකින් ටික විශාල වෙනවා. හෘද මාංශ පේශිය විශාල වෙනවා. හෘදයට එන රුධිර සැපයීම අඩු වෙනවා. ඒතර ඔබට හෘදයාබාධ වැළඳෙනවා. 2 ඔබගේ වකුගඩු කුඩා කේශනාලිකා මේවා දුර්වල වෙනවා. මේවා පිපිරෙනවා. ඒ වගේම ඔබේ මොළයේ තියෙන කුඩා කේශනාලිකාවල තැන්පතුල ඒවා පුපුරා යෑමේ සම්භාවිතාවයක් ඇති වෙනවා. ඒ නිසා වෛද්‍යවරයාගේ අවවාදයට පිටින් යන්නට එපා. මේවා දෙන්නේ රෝගීන් 100,000 ගණනාවකට මේ ප්‍රතිකාර වර්ග දීලා ඒ ආශ්‍රිතව හදාගන්න මේ ගයිඩ්ලයින් එක නියාමනයන් යටතේ තමයි රජයේ රෝහල් වල වෛද්‍යවරුන් මේවා නිර්දේශ කරන්නේ. මිසක් මේ බෙහෙත් තියාගෙන ඉන්න බැරුව නෙමෙයි. බෙහෙත් ඉස්පිරිතාලේ තියාගෙන ඉන්න බැරුව නෙමෙයි මේවා දෙන්නේ. ඔබේම යහපතට සාධක සාක්ෂි ඇතුව, ක්ලිනිකල් එවිඩන්ස් ඇතුව, ක්ලිනිකල් ගයිඩන්ස් එකක් ඇතුව ප්‍රොටෝකෝල් එකකට තමයි බෙහෙත් දෙන්නේ. ඒ නිසා මේවා පුරුද්දට යන්න එපා කියලා නොබී ඉන්න එපා.
අන්තිමට වාට්ටු වලට එනවා හෘදයාබාධ හැදිලා හෘදයේ මේ ස්පන්දනයේ අක්‍රමිකතාව එක්ක එනවා. එතකොට මේවා සමහර වෙලාවට හොඳ කරන්න බෑ. ජීවිත කාලේ බෙහෙත් ඊට පස්සේ අහුරු පිටින් ගන්න වෙනවා. ඒ නිසා ඒක නවත්ත ගන්න. අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය අවධානය පිටින් යන්න එපා. පුරුද්දට යයි කියලා කියන්න එපා. මේ කතන්දරේ හරියට ඇහෙන නිසා තමයි මේ වීඩියෝ එක තිබුණේ. වෛද්‍ය අවවාදයට අනුව බෙහෙත් පුරුද්දට යන්නේ සමහර රෝගී තත්ත්ව අවාසනාවකට අපිට අනිත් පැත්තට හරවන්න බෑ, සුව කරන්න බෑ. ඒකයි ඒවට නිදන්ගත රෝග කියන්නේ. ඒකයි ඒවට දීර්ඝකාලීන ප්‍රතිකාර ගත යුතු. ඒ නිසා තියෙනවා නම් ඖෂධ වට්ටෝරුවක් අවුරුදු ගානේ ෆාමසියෙන් ගිහිල්ලා ගන්න. කරුණාකරලා ඒක කරන්න එපා. මුදල් නැත්තම් රජයේ රෝහල් වල නොමිලේ බෙහෙත් දෙනවා. නොමිලේ සායන වල බෙහෙත් දෙනවා. මුදල් යම් ප්‍රමාණයකට තියෙනවා නම් ඔබේ පවුලේ වෛද්‍යවරයෙක් සුදුසුකම් ලත් පවුලේ වෛද්‍යවරයෙක් ළඟට යන්න. ඒ වගේම තමයි ඊටත් වඩා ඔබට හැකියාවක් තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ ඕනෑ තරම් ඉන්න ලෝකයේ කොහෙවත් නැති විශේෂඥ වෛද්‍යවරුන් ඔබට දවසක් දෙකක් ඇතුළත ගිහිල්ලා මුණ ගැහිමේ හැකියාව තියෙනවා. ඒ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න. විශේෂයෙන්ම සෞඛ්‍යයට සල්ලි අර පිරිමස්මකට යන්න එපා. සමහර වෙලාවට වෛද්‍යවරයන් කියන දේවල් අපිට අහන ගොඩක් අය සල්ලි අඩු කරන්නේ සෞඛ්‍ය බොන බේත් පෙත්තෙන්. බේත් පෙත්ත ගන්න තමයි අපි අයට සල්ලි නැති වෙන්නේ. හැබැයි ෆෝන් එකට සල්ලි දාන්න, ඉන්ටර්නෙට් එකට යන්න, අරවට මේවට අනිකුත් සියලුම වියදම් වලට තියෙන. මොකද ඇඟට දැනෙන්නේ නැති අමාරු වලට ඇයි අපි බෙහෙත් බොන්නේ කියන මිත්‍යා මතය අයින් කරලා දාන්න. අමාරු දැනෙනකොට මතක තියාගන්න. පරක්කු වැඩි. ඒ නිසා අද අවවාද ටික පුරුද්දට යන්නේ නැහැ. සමහර ලෙඩවලට බෙහෙත් ගන්න බෙහෙත් නොගෙන ඉන්න බැරි නිසා. පරණ බෙහෙත් තුන්ඩු වලට බෙහෙත් ගන්න එපා. ඔබගේ වෛද්‍යවරයාව මාස 2-3කට වරක්වත් මුණ ගැහෙන්න ඕනේ. මුදල් අපහසුතා ඇතනම් අපි දන්නවා අපි හරි දුප්පත් රටක්. අනිවාර්යයෙන්ම සායනයට යන්න වරුවක් රස්තියාදු වෙන්න වෙයි උපරිම. හැබැයි ඒක අමතක කරන්න එපා. කල් දාන්න එපා. බොන්නම් වාලේ බෙහෙත් බොන්න එපා. ඊළඟ අවවාදේ මතක තියාගන්න. මේ බෙහෙත් ඒ කියන්නේ ඔබේ සෞඛ්‍ය දෙවෙනි තැනට තියන්න එපා. ඇඟේ අමාරු නැත්තම් බෙහෙත් බොන්න ඕනේ මොකටද කියන මෝඩ ප්‍රශ්නය අහන්න එපා. අමාරු එන්න කලින් ඒ සංකුලතා වළක්ව ගන්නයි අපි බෙහෙත් බොන්න ඕනේ. ඊටාත්ම කාරුණිකව හෘදයාංගම මේ කියන වෛද්‍ය අවවාද පිළිගන්න, අනිත් අයට කියලා දෙන්න, ජීවිත බේරගන්න, සංකූලතා අවම කරගෙන අපි අපේ ජාතිය නිරෝගීමත්ව තියන්න ඔබත් මමත් අපි හැමෝම එකට එකතු වෙලා අපේ යුතුයකම් ඉටු කරමු. ප්‍රාර්ථනා කරනවා හැමදාමත් වගේ බොහොම සුවපත් සෞඛ්‍යමත් ජීවිතයක් සතුටින් ඉන්න.